මෙච්චර ලොකු නායමක් ගිහිල්ලා තව ගෙවල් ගොඩක් යට වෙලා මිනිසුන්ගේ ජීවිත අහිමි වෙද්දී හතර වටම බස් කඳු වට වෙලා මේ ගෙදර නිවස විතරක් බේරිච්ච එක ඒක මාර හාස්කමක්. ඒක ඇත්තරම අපූර්ව හාස්කමක් කියලා වලට පේනවත් දන්නේ මේ නිවස බේරිලා හතර වටම ගල් ඇවිල්ලා ඒවත් නතර වෙලා. එහෙම සිදුවීමුත් ලෝකේ සිදු වෙනවා. ඒක තමයි මිනිසුන්ට කොයි වෙලාවෙ කොයක් දෙයක් අහිමි වෙයිද කොයි වෙලාවෙ දෙයක් නැති වෙයිද කියන එක මේකෙන්ම වලට තේරුම් ගන්න පුළුවන්. මේ මහා ගල් පර්වතත් එක්ක ඇවිල්ලා හතර වට બ્લોක් වෙලා මේ නිවස මෙතන බේරලා තියෙන. ඒ කියන්නේ ඒක ඒ විශ්වය කියන්නේ මේකයි. මේ විශ්වය හරි පුදුම දේවල් සබාදාම පාඩම් උගන්වලා ඉතින් මේ ගෙදර නිවසේ හිටපු අය ජීවිතේ බේරගෙන තියෙනවා. සබාදාම බේරලා තියෙනවා. පෙරුවන් සරණයි කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. මෙන්න මේ නිවස. බලන්න මේ නිවස හරි පුදුමයි නේද? හතර වට ගල්පර එනවා. ඔය බලන්න මේ ගල්පර මොන තරම් විශාලද කියලා. අර පැත්තේ තිබුණ දේවල් විනාශ වෙනවා. ඒ විනාශ වෙලා තියෙද්දි තමයි වෙන්න මේ නිවසේ ඉන්න මිනිස්සු ඔක්කොම බේරෙන්නේ. හතර වට පස් කඳන් ඇවිල්ලා යෝධ ගල්පර ඔක්කොම ඇවිල්ලා ඒවා වට වෙලා මැද නතර වෙලා මේ ගෙදර විතරක් බේරෙනවා. මේ ස්ථානේ 6 දෙනෙක් මිය යනවා. 6 දෙනෙක් මිය ගිහිල්ලා 7 දෙනෙක් සමාවෙන් 7 දෙනෙක් මිය යනවා. ඒ 7 දෙනෙක් මිය ගිහිල්ලා මේ නිවස විතරක් ආරක්ෂා වෙනවා. මේක තමයි හරි අපූර්ව විශ්වයේ හාස්කම් කියන්නේ. කියන්නේ මිනිස්සු කරන හොඳ නරක මෙලොවදීම අපිට පරිසම් දෙනවා. ඒ පරිසම් දීමේ එකක් විදිහට තමයි මෙයාලගේ ජීවිත ආරක්ෂා වෙනවා. තව පිරිසක් නැති වෙනවා. ඒකට හොඳම කාරණේ තමයි මිත්‍යාව කියන්නේ හරි පුදුම දෙයක්. ඒ කතාව මම අතින් ගිහිල්ලා කියන්නම් ඔයාලට. මෙතන දේවාලි කරපු කෙනාගේ වාහනේ. මේ තියෙන්නේ ඒ වාහනේ තමයි මේ තියෙන්නේ. උඹ බලා ගන්නකො මේ දේවාලේ අයිතිකරුගේ වාහනේට වෙලා තියෙන දේ. ඒකට මිනිස්සුත් නැහැ. අන්තිමේට කිසි දෙයක් නැහැ. ඔන්න බලා ගන්න.